ඇඟිලි ගහන්නේ අපි කාටවත්. දෙන්න බාන විනාඩිය මොකද කියන්න බෑ. එහෙම නෙමෙයි ඔබතුමාට මතකනේ ඔබතුමා ඉන්න පහුගිය අවුරුදු පහේ මම පාර්ලිමේන්තුවේ හිටියේ නෑනේ. හරියන්නේ. ඔයා ඉතින් කොයි පැත්තේ හිටියද කියලා හොයාගන්න බෑනේ. හිටපු ගමන් මේ පැත්තේ මේ පැත්තේ අර පැත්තේ විපක්ෂ ආණ්ඩු පැත්තේ මගේ නම් වෙලාව දෙන්නේ නෑ. මගේ නම් වෙලාව දෙන්නේ නෑ. මේක හරියන්නේ නෑ මේ මගුල. Honorable Jayasekaran is not permitting you make after he වෙනදා දිස්ත්‍රික් ඇමතිවරු 3 දෙනෙක් හිටියා නම් දිස්ත්‍රික් ලේකම් 3 දෙනා කියපු විදිහට කතා කරන්න ඕන. 3 දෙනාට ඕන විදිහට වැඩ කරන්න ඕන. අද දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිදහස තියෙන අපි කණ්ඩායමක් හැටියට වැඩ කරන නිසා. ඇඟිලි ගහන්නේ අපි කාටවත්. අපි කිසි කෙනෙකුට බාධා කරලා නැහැ. දෙන්න බාන විනාඩිය මොකද කියන්න බෑ. Honorable Jayasekaran, you can have 1 minute. තරහ ගන්න එපා අපිට විමත් දෙක සම්බන්ධව තාම ලිපි ඇවිල්ලා නැහැ. විමත් දෙකට සම්බන්ධීකරණ කමිටුව වල එව්වනම් අපි අපේ යෝජනා ටික එවනවා. හැබැයි දැන් එවලා තියෙන චක්ලේඛන අනුව තියෙන්නේ සම්වර්ධන නෑ අපිට ඉතින් අපිට ලිපියක් එවන්න බෑ. අපිට සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යාංශයේ ලිපියක් එවනවා. ඉතින් ඒ ලිපිය තාම එවලා නෑ. අපිට තියෙන්නේ සම්වර්ධන කමිටුවෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපිට එහෙම නෙමෙයි ඔබතුමාට මතකනේ ඔබතුමා ඉන්න කාලේ විපක්ෂයේ ඔබතුමාට ලිපියක් එවනවා මුදල් අමාත්‍යාංශයෙන් මෙන්න මේ කරුණු මත ඔබගේ යෝජනා එවන්න කියලා. ඒ ටික අපි යවනවා දිස්ත්‍රික් ලේකම්. දිස්ත්‍රික් ලේකම්ට යවනවා දිස්ත්‍රික් ලේකම් කියනවා මුදල් අමාත්‍යාංශය. දැන් එහෙම එකක් නැහැ. මම කියන්නේ අන්න ඒකයි. සම්බන්ධීකරණ කමිටුවෙන් හරි අපිට ලිපියක් කියන්න. බොහොම ස්තුතියි. නැත්නම් දිස්ත්‍රික් ලේකම් ගරු සභාපතිතුමා ඉස්සර ඔහොම තමයි කරේ. මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ලක්ෂ 100 50 වෙන් කරලා ලියුම් එවනවා. මන්ත්‍රීවරයා ඊට පස්සේ මීටර් 50 100ට යෝජනා දානවා. අතර පහුගිය අවුරුදු පහේ මම පාර්ලිමේන්තුවේ හිටියේ නෑනේ. අතර මමත් හිතේ සම්ප්‍රදාය තමයි දැන් තියෙන්නේ කියලා. නමුත් පහුගිය ආණ්ඩු කාලෙම අපි නෙමෙයි. පහුගිය ආණ්ඩු කාලෙම දිස්ත්‍රික් විමර්ශකගත වැඩපිළිවෙල ඒ වෙනුවට යෝජනා එක මධ්‍යස්ථානයක් හැටියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අරගෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරන වැඩපිළිවෙල හදාගෙන තියෙනවා. හරිද? එතකොට වෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මේගොල්ලෝ ඉන්න කාලේ. මේගොල්ලෝ ඉන්න කාලේ ආණ්ඩුවට විතරයි බෙදාගත්තේ. ඒක තමයි. හරියන්නේ. ඔයා ඉතින් කොයි පැත්තේ හිටියද කියලා හොයාගන්න බෑනේ. හිටපු ගමන් මේ පැත්තේ මේ පැත්තේ අර පැත්තේ විපක්ෂ ආණ්ඩු පැත්තේ මැද හැමතැනම ඉන්නේ. හරිද? මම කියන්නේ පොදු කතාව. හරිද? එපා. මගේ වෙලාව ගන්න එපා. මේ දයාසිරි ඔයා දවසම කනවනේ මේක. මම කියන්නේ ඒක නෙමෙයි. ගරු සභාපතිතුමනි. එදා තිබිච්ච සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙනවා. ඒක හොඳයි. දැන් ඒකින්ද മന്ത്രിවරු ඔක්කොම එකට අරගන්නේ. මගේ නම් වෙලාව දෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ මේ මගුල. Honorable Jayasekaran is not permitting you make after he finishes you may speak. After he finishes you may speak. සභාපතිතුමනි මගේ වෙලාව දෙන්නේ නැහැ. ආදර්ශයක් දෙන්න එපා මේ වගේ. වැරදි ආදර්ශයක් දෙන්න එපා. After he finishes after the honorable minister finishes now you will have your time, the opposition will have the time. Honorable Jayasekaran, the opposition will have the time. You can make use of that time. Order please. 91 කියන්න රීති පස්සේ මත හෝ කතා කරනු ලබන මන්ත්‍රීවරයා විසින් මැදිහත් වෙන අවසර දෙනු ලැබුවොත් මිස කිසිම මන්ත්‍රීවරයෙකුට කවදා කරනු නොලැබිය යුතුයි. ඒ කියන්නේ ඔබතුමාට පුළුවන් කියලා කියන්නේ ඒ සම්බන්ධව ඉඩක් දෙන්න. ඉතින් ඒක දෙන්න. ඒක දෙන්න ඉතින්. Honorable Jayasekaran, you haven't raised a point of order. Let the honorable minister finish his speech. You can take your time from the opposition when you're allowed. Please, now the next speaker will be from the opposition. You can take your time from that honorable member. Thank you. මම ඊටාම ගරු කරනවා. You can interfere if the minister ක්‍රියාත්මක කරනකොට ඔබතුමා මේ ආදර්ශය මීට කලින් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. He has not permitted to be taken. He wants to keep his sequence of the speech, honorable member. You can take your time when the opposition is listed to speak, please.